ඉතින් තවත් ගත්ත ගෝල්ඩ් එන්ට්‍රි එකක් පෙන්වන්න හදන්නේ ඒකේ ස්ක්‍රීන්ෂොට් එක මම ඉස්සෙල්ලාම ඔයාලට පෙන්වන්නම් මාකට් එකේ මේ තමයි අපි එන්ට්‍රි එක ගන්න කලින් තිබ්බ විදිය අපි මෙතනින් ෂෝට් එන්ට්‍රි එකක් තමයි ගන්නෙ හයි එකට ස්ටොප් ලොස් එක තියලා. එතකොට මම කිව්වනේ හැම වෙලේම අපිට ස්ටොප් ලොස් එක කොහොමත් දැන් මාකට් එක හැරෙන තැනට තියාගන්න වෙනවා. එතකොට මේ තියෙන්නේ ඒක ප්‍රොෆිට් වෙලා තියෙන්නේ. දැන් ටාගට් එක සම්පූර්ණ අපේ ටාගට්. මොකද මේ ඔක්කොම ටාගට් මෙහා යනවා. එතකොට මේක ගත්තේ මෙහෙමයි. දැන් මෙයා මෙතන OB එකට තමයි මේ මාකට් එක මෙතනින් හැරලා තියෙන OB එකට. OB එකෙන් අපි එන්ට්‍රි එකක් ගන්න නැතුව අපි මොකද කරන්නේ? අපි ගන්නෙ මාකට් එක කන්ෆර්ම් වෙන තැන. එතකොට කන්ෆර්ම් වෙන තැනට මම මෙතෙන්දි ගන්නවා මෙන්න මේ විදිහට. දැන් මෙයා මාකට් එක උපරිම හයි එක තියෙන මෙන්න මෙතන තමයි උපරිම. මෙයාටත් වැඩිය මෙතන උඩට ගිහිල්ලා. උඩට ගිහිල්ලා මාකට් එක පල්ලෙහාට එනකොට මෙන්න මෙතනින් තමයි මෙයා ස්ට්‍රක්චර්. මෙයානේ ලෝ එක මෙතන. මේ හයි එකට අදාළ ලෝ එක මෙතන. මෙන්න මේ ලෝ එක මෙතනින් පල්ලෙහාට කඩනවා. හැබැයි ඒ කඩන්නේ කැන්ඩල් බොඩි එකකින් නෙමෙයි කැන්ඩල් වික් එකකින්. ඒ කියන්නේ මාකට් එක ස්ටොප් හන්ට් එකක් විතරයි පල්ලෙහාට යනවා කියලා කන්ෆර්ම් කරන්න බෑ. මේක කැන්ඩල් බොඩි එකකින් ගැලවුවා නම් පල්ලෙහාට අපිට මෙතනින් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. නමුත් මෙතනින් එන්ට්‍රි එකක් ගන්න බෑ මෙයා කඩලා තියෙන වික් එකේ. එහෙනම් ඒ වික් එකේ ලෝ එක අපිට බලන්න වෙනවා කැන්ඩල් බොඩි එකකින් ගලවනවාද කියලා. හරි. එතකොට මොකද තියෙන්නේ මෙයා කැන්ඩල් බොඩි එකකින් ගලවලා. එහෙනම් අපිට මෙතනින් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතනින් එන්ට්‍රි එකක් දෙනවා. හරියටම 5යි හවස 5යි දෙකට මම මෙතන එන්ට්‍රි එකක් දෙනවා. ෂෝට් එන්ට්‍රි එක. ඒක තමයි ඔන්න දැන් ප්‍රොෆිට් ගිහලා ඉවරයි. සම්පූර්ණ ප්‍රොෆිට් ගිහලා ඉවරයි මාකට් එක. පේනා නේද? මෙතනින් ගත්ත එන්ට්‍රි. එතකොට මේ එන්ට්‍රි අපි දෙනවා සිග්නල් එකක් විදිහට. මම ගන්න එන්ට්‍රි එක වල පෙන්නදී මේ 5යි දෙකට මේ එන්ට්‍රි දීලා තියෙනවා ගෝල්ඩ් සෙල් කරන්න කියලා පිප් 20 50 100 200 යනකම් ගන්න කියලා ස්ටොප් ලොස් එක හයි එකට තියාගන්න. දැන් බලන්න ඔයාලට මේ පිප් 20න් පිප් 100කින් පිප් 150කින් අපි ට්‍රේඩ් ගවලා තියෙනවා. එතකොට මේ පිප් 20කින් ඊට පස්සේ ට්‍රේඩ් එක ඒ ට්‍රේඩ් එකම මෙතන පිප් 100කින් අපි ගලවලා තියෙනවා. ඒ වගේම තව මම එන්ට්‍රි දෙකක් ගත්තා. මේ අනිත් එක පිප් 150කින් ක්ලෝස් කරලා තියෙනවා. ඔයාලට පේනවා මේ ගත්තු එන්ට්‍රි එක තමයි ඒ අපි ප්‍රොෆිට් කරලා තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති අද දවසට අපි එන්ට්‍රි 3ක් අරන් තියෙනවා. උදේ 8:50ට බයි එන්ට්‍රි එකක් අරගෙන ඒක ප්‍රොෆිට් කරා අපි ඩොලර් 6ක්. ඊට පස්සේ ගෝල්ඩ් එක සෙල් කරා අපි 9:24ට. ඒක අපි පිප් 10 මේ පිප් 100කින් ඩොලර් 10ක් ප්‍රොෆිට් කරා. ඊට පස්සේ 5යි දෙකට ගත්තු ට්‍රේඩ් එක අපි මෙතන පිප් 10ක් ප්‍රොෆිට් කරා. ඒත් එක්කම දෙකක් දාලා එතන පිප් 15යි ඔක්කොම පිප් 150යි ඔක්කොම ඩොලර් 25ක් එතන ප්‍රොෆිට් කරලා තියෙනවා. ඒතකොට අද දවසේ එන්ට්‍රි ටික තමයි මේ තියෙන්නේ. ඔයාලට මේ එන්ට්‍රි ලබා ගන්න පුළුවන්. වන් රොයල් ට්‍රේඩ් කරන ඕන කෙනෙකුට මේකට ෆ්‍රී ජොයින් වෙලා අපිත් එක්ක එන්ට්‍රි ගන්න පුළුවන්. මම ගන්න හැම එන්ට්‍රි එකක්ම මම ඔයාලට මේ විදිහට දානවා ට්‍රේඩ් කරලා. අද දවසේ ඉවර වෙන්න ওই විදිහට. එහෙනම් හෙට නැවත අපි ට්‍රේඩ් කරනවා. හෙට හම්බෙමු.